sama. Tapi kalau dari kata-kata lakna pribadi, sebenarnya lakna cuma kata-kata ni, lakna kata-kata ni, kata-kata orang. Tapi lakna warga kiri malu kata-kata lakna kian ni, cara rahsia kita tamai. Nanti ni sema kata-kata lakna jalan rahsia pasien tahu. Sikuraya baadක රාශිය වෙන්නේ කුලස් වන්න එහෙම නැත්නම් සුබ රාශිය ඔට සුබ පරිදින ග්‍රහය තමයි උජ එහෙම නැත්නම් අඟහරු ග්‍රහය යෝගකාරකයේ වශයෙන් ක්‍රියා කරන්න අඟහරු ගුරු සෝමනවා පුළුවන් සේම කඩකලක්න එයන් තුළ ඇති සුවිශේෂී ලක්ෂණ තමයි කරුණාව, දයාව, අනුකම්පාව, පරිස්සම් සහගත බව න්‍යාය තුළ සේවන පිටා තිබෙනවා. හොඳ චින්තකයන් චින්තන ශක්තියක් වෙන්න සාරවත් අදහස් අදහස් යහපත් අදහස් කියන බවට න්‍යායපත් වෙනවා. හිත චංචල ස්වභාවයක් ගන්නවා න්‍යායනේ. හිතට බය ගතියක් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා න්‍යායට. ඒ නිසා දුර සිටම විපත් වලට බය ගතියක් කඩකලක් නැති කරන සාහිකාරයක් පෙළන ගතියක් තියෙනවා. ඕනෑවටත් වඩා පරිස්සම් වෙන ස්වභාවයක් ගතියක් මේ ඇතුළ වෙట్లా තියෙනවා. එතකොට ඊතර අධිපති එහෙමත් නැත්නම් චිත්තකාරක ඡන්දය සමු තමයි ලක්නාධිපති වෙන්නේ කඩකලක් නැති කරවන්නේ. හිතන්නට ගොඩක් දක්ෂයි තමයි මේ අය. හිතන්න ගොඩක් දක්ෂයි. එක මගක ගොස් වරදුනොත් වෙනත් මගක වෙනත් පාලක ගිහිල්ලා නැගිට ගන්නට හැකියාව තියෙනවා. කියන්නේ එක දෙයක් වරදුනොත් තවත් දෙයක් කරලා ගොඩ යන්න පුළුවන් හැකියාවක් මේ ඇතුළේ පිටලා තියෙනවා. එසේම සගවන්නට රහස් මේ අය තුළ නෑ වගේ තමයි ලෝකෙට පෙන්වන්නේ. ලක්ලා රහස් සම්වන්නේ ගතියක් තමයි තියෙන්නේ. සංවේගය අදහස් නැහැ. ඒ වගේම මහා සාගරයේ වගේ පරක් තෙරක් නැති මහා සාගරයේ පරක් තෙරක් කියන්නේ කිසිමක් තලක් නැහැ වගේම කටකලක්න හිමිකරුවන් පිළිබඳව වෙනත් අයෙකුට හරි අවබෝධයක් ලබා ගන්න හරි අමාරුයි. අන් අයගේ අදහස් ගැන හිතා බලනවා කමක් පෙන්නනවා. ඒ වගේම ඒ අදහස් වලට ගරු කරන අවස්ථාවලුත් තියෙනවා. දේපොළ වලට ගෙදරම වාසය කරන්නට දැඩි ආශාවක් දක්වනවා. සැමියෙකු නම් තම බිරිඳට මහත්සේ ආදරයක් දක්වනවා. දරුවන්ට ආදරය දක්වනවා. එසේම බිරිඳක් නම් තම සැමියාට දරුවන්ට මහත්සේ ආදරයක් දක්වන අය බවට පත් වෙනවා. කඩිසරකම තියෙනවා. ගෙදර වැඩ කටයුතු වලට හරිම දක්ෂකමකුත් පෙන්වනවා. කඩකලක්න හිමියන් විපතට කලින්ම ඈතින්දලම දුර ඉඳලම විපත් වලට බය ගතියක් පෙන්වනවා. නමුත් ඒ විපත වැමිණියාට පසු ඊට ඇති බය අවසන් වෙන ස්වභාවයක් පෙන්වනවා. එම නිසා විපත් වලින් ගැලවීමට කටයුතු කිරීමේ හැකියාව මුලින් තුළ ඉසගයන් උපදින්ම පීඩා තිබෙන හැකියාවක් තියෙනවා. වෙන්න තිබෙන දේ කලින් දැනගැනීමේ හැකියාවකුත් මේ ඇතුළ පිහිටලා තිබෙනවා. සකසුරුවන්කම තියෙනවා. ගණන් හිලව් ඇතිව විදම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. නාස්ති නොකරන ගතිය තියෙනවා. ඒ නිසා ධනවත් වෙන්නත් පුළුවන්කමක් මේ ඇයට පිහිටලා තියෙනවා. එක වෙලාවකදී පරිස්සම්කාරී ගතියට පයින් ගන්න වෙලාවලුත් තියෙනවා. එම නිසා ඉක්මන් තීරණ ගන්න අවස්ථාවල් මේ ඇයට දෙන්න පුළුවන්. ඉක්මන් කේන්ති ගන්න ස්වභාවයක් තියෙනවා. ලොකු දේවල් තමයි කරන්න හිතන්නේ හැම වෙලාවකම. පොඩි වැඩ නෑ මේ අය තුල. අන් අයට විපතක් වුණාම ඒ ගැන තදින්ම කම්පා වෙන ස්වභාවයක් මේ අය තුල පිහිටලා තියෙනවා. මොහොතෙන් අන් අයට බොහෝ ප්‍රයෝජන ගන්න පුළුවන් වගේම කටකලක්න කරුවන්ගෙන් හිමිකරුවන්ගෙනොත් අන් අයගේ ජීවණයට අවවාද උපදෙස් මඟ පෙන්වීම අනුශාසනා ලබා දෙන්නට
දක්ෂකමක් උපදෙස් දෙන්නට දක්ෂතාවයක් මේ ඇතුළ උපතින්ම පිටලා තියෙන ගතියක් තියෙනවා. නිතරම කතාවට ප්‍රිය අය තමයි මේගොල්ලෝ. වරකදී ධෛර්යවන්තව කටයුතු කරනවා. තවත් වරකදී අධෛර්යමත්ව කටයුතු කරන ස්වභාවයක් පෙන්වනවා. නමුත් මේ අවස්ථා දෙකම පිටට පේන්නේ නැති ගතියක් තමයි තියෙන්නේ. එම නිසා දුක සැප ජය පරාජය දෙකේදීම එක විදිහටම නොසැලී ඉන්නට පුළුවන් ශක්තියක් මෙයාට තියෙන අනිත්‍යයට පේන්නේ ඒ වගේ තමයි මම නොසැලී ඉන්නවා වගේ තමයි අනිත්‍යයට මෙයා ගැන පේන්නේ. මේ කටකලක්න හිමිකරුවන්ට සහ හිමිකාරයන් වෙනදෙන රෝග ගැන කතා කළොත් ගලනාලයේ රෝග, ඒ වගේම අල්සස් රෝග, බඩ පුරවා දැමීම ගති, පිත්ත අධික රෝග, ආමාශය රෝග ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. සෙංගමාලය, අක්මාවි රෝග වගේ දේවල් වෙනදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දුර්වලකම් හැටියට කියනවා නම් අධික අනුකම්පා ගතිය, ඉක්මන් කේන්ති ගැනීම, කලබලකාරී ගතිය, වෙනස් වෙන සුළු හිත තියෙන එක, ආත්මාර්ථකාමීකව පෙන්වා දෙන්න පුළුවන්. ඒකට හදාගෙන තවන්තර තිබෙනා යහපත් ගති ලක්ෂණ දිනු කරගෙන ඉදිරියට යන එක තමයි කරන්නේ. මම මේ කතා කරේ කටකලක්න හිමිකරුවන්ට තියෙන පොදු ලක්ෂණ. සමහර තුල මේ සියල්ල තියෙන්න පුළුවන්, සමහර තුල කොටසක් තියෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ කේන්ද්‍රයේ පුද්ගලික බලාගත්තාම මේ තත්ත්වයන් වල සබයි අතර්ථ තත්ත්වය තමන්ටම වටහා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අපි ඊළඟට සිංහ ලග්නයේ හමුවෙන තෙක් ඔබ සමට ජය වේවා.